බලන්න ඕනේ විතරක් තියනවා වගේ ගෙනල්ලා උඩ නගින් try එකක් දෙමුද මෙතනින් තමයි අඩිය තියලා නගින්න තියෙන්නේ සුපිරි නේද උඩ නැග්ගත්තම බහින්න තමයි ඒස් එක තියෙන්නේ ඔය දිහා බලාගෙන ආතල් එකේ ඉන්න තියෙන්නේ ආතල් දිනවා පල්ලේ ඉන්නේ තියෙනවා රස්සොත් ඉන්න ගල් ගුහාවක් තියෙනවා කේස් එකක් නැහැ ඔයාලට පෙන්වන්නද ගල් වලින් හැදලා තියෙන ගුහාවක්. ඒක හැදලා තියෙන ගල් වලින්. ගල් ටිකක් එකතු වෙලා කියන්නේ මිනිස්සු හදලා වගේ තමයි ඒක තියෙන්නේ. ඒ වුණාට මම හිතන්නේ මිනිස්සු හදලා කියලා. ඒක බලන්න යා. මේ ගල් උනත් තියෙන හැටි බලන්න ඕනේ. අවිදේකට යන්න පුළුවන් වෙන්න තියෙන්නේ මේ තියෙන පේනව නේද මේ ගල් තුන එකට තියලා වගේ මෙතනින් ඇතුළට යන්නත් පුළුවන් ඇතුළට යමුද පේනව නේද රස්සකට එහෙම ඉතින් මෙතනටලා එන්න තියෙන්නේ ආසල්ලේ තෙමෙන්නේ මේ වගේ තැන් වල තමයි අර මේ කටාරම් කොටනවා කියන්නේ මේ ගලේ ඕම් වහම තීරුවක් කපාගෙන යනවා කපාගෙන ගියාට පස්සේ වැස්සහම එතනින් ඇතුළට වතුර ගලන්න එතනින් පල්ලට තමයි වැටෙන්නේ මේ මට හිටගෙන යන්න පුළුවන් හැබැයි උඩට ගල් තියලා වගේ උඩට හම මේක ඇතුලේ හිටගෙන යන්න පුළුවන් උඹට කිසිම උඩක් නැහැ නේ මරු නේද මෙතනින් උඩ නගින්නත් පුළුවන් උඩ නැගලා මෙතන ඉන්නත් පුළුවන් වුණා වැස්සට එහෙම නම් තෙමෙන්නේ බය වෙන්නම දෙයක් නැහැ සුපිරිය උඩ නගින් try එකක් දෙමුද මෙතනින් තමයි අඩිය තියලා නගින්න තියෙන්නේ මෙතනින් අඩිය තියලා උඩ නගින්න හැබැයි වැටුනොත් එහෙම සුම්ම තමයි මට සිරි සුපිරි නේද ඉස්සලා පල්ලේ හිටියේ මෙතන කකුල තිබ්බා මෙතන කකුල තිබ්බා උඩට නැග්ගා මේ ටික සුද්ධ කරලා ගත්තා නම් මරු නේද නේ මෙතනින් තව ටිකක් උඩට යන්න පුළුවන් ගල මුදුනට යන්න පුළුවන් ඕන මම මේක උඩත් ඉඳලා තියෙනවා උඩ වීඩියෝ එහෙම දාලා තියෙනවා උඩ බලමු මේක අස්සර ගිහලා පල්ලේ පල්ල පේනවා නේද මම මෙතනින් ඉඳන් ආවේ උඩට නැග්ගත්තා බහින්න තමයි ඒස් එක තියෙන්නේ කොහොමද නැග්ගා වගේම තමයි බහින්න තියෙන්නේ තව ටිකක් කියලා මෙතනටලා ඉඳලා යනවානේ මේක ඇතුලේ මාර කූල් ගල් වලින් අනිකර ගල් නෙමෙයි උඩින් හැබැයි පිනි බහන්න පුළුවන් නේ හැබැයි ඒ තවුලකුත් නැහැ එහෙම ලොකුවටම පින්නක් ඉන්නේ වැස්ස දවසක මෙතනට එන්න ඕන කොහොමද තත්ත්වය කියලා බලන්න එන කූල් මෙතන මාරම කූල් ඒ තනිකර පොහොර තියෙන්නේ ගලවල කොළ දිරලා නැහැ හැදලා ඉන්න කළු පාට පොත බලන්න පොහොර තමයි නේව දාලා මාරි හැදුණා සුපි ටිකටම කළා මේ ගලේ චිත්‍රයක් අනින්න තියෙන බලන්න අර සීගිරිය වගේ චිත්‍රයක් උතනලා ගමුද මෙතන සුපිරිය දැන් ආවගේ ෂේප් එකේ බහලා යන්නේ පල්ලට බහින්න ගියාම තමයි ලේස් මෙතන ලැස්සලා ගියොත් නම් පල්ල ලොකු පල්ලම නැහැ නේ අවුලන්නේ සම් ෂේප් එකේ
හරි අවුලන්නේ එතන ෂේප් එකේ පයිමුනේ මට සිරේ වැඩේ හරි පේනවනේ මේ තියෙන ගලහෙම බලන්න ඕනේ මෙතන තියලා වගේ ගෙනල්ලා. ඒතර මේව කොහොමද වන්දව හැදිලා තියෙන්නේ? මරු තැනක් ඉතින් මෙතන නම් සුපිරි. එතනට ආතල්ලේ ඉඳගෙන ඉන්න පුළුවන් කයියක් ගහගෙන. මෙතන කයියක් ගහගෙන පල්ලේ ඔය දිහා බලාගෙන ආතල්ලේ ඉන්න තියෙන්නේ. උඩින් අහස තියෙනවා. පල්ලෙන් ඔය තියෙනවා. රස්තොත් ඉන්න ගල් ගුහාවක් තියෙනවා. කේසයක් නැහැ. කලින් වීඩියෝ එකේ දාලා දෙනවා මෙතන බැම්මක් බැඳපු එක. බැලුවේ නැහැ නේ තව. ඒක බලන්න සුපිරි. මෙතන බැම්ම බැඳ පාර මේ ඔක්කොම පිරුණා. මේ පොළජාසිය ලස්සනයි නේ. මොකක්ද ගන්න ඒකට කියන නම. මේ වෙලාව උඩටම තියෙනවා. මේ මෙතනත් උඩ සුද්ධ කරලා ගත්තා. එපානේ ඕන්නේ සුද්ධ කරා. මෙහෙම ලස්සනයි. සුද්ධ කරාම තියෙන ලස්සන නැති වෙනවනේ. ඒ හින්දා මේක මෙහෙමම තියමු. මෙහෙම තමයි ගොඩක් මේ ඔයවල් වල හැංගිලා තියෙනවා මෙහෙම තමයි. තව කොච්චර ඇද්ද මේ ඔය? තව එකක් දෙකක් විතර ඇතිනේ.